තෙමු සයිට් එක තියෙන ලොකුම ඔප් එක මේ තින් දීලා දෙනවා. අපි රුපියලක්වත් ඉදන් කරන්නේ නැතුව තෙමුගෙන් අපිට අවශ්‍ය අයිටම් බයි කරගන්න පුළුවන්. ඔයාලට මේ සඳහා රුපියලක්වත් ඉදන් වෙන්නේ නැහැ. එතකොට මේ ගැන මම දැනගත්තාම මගේ channel එකේ වගේම WhatsApp group වල Telegram group වල මේ ගැන අප්ඩේට් කරා. හැබැයි සමහර අය මේ ගැන විශ්වාස කරේ නැහැ. අන්න ඒකින් තමයි මම හිතුවේ proof එකම වීඩියෝ එකක් අරගෙන එන්න ඕන කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මම ඕඩර් කරගත්ත එක අයිටම් එක. මේ අයිටම් එකට කිසිම මුද්‍රාවක් මම පේ කරලා නැහැ. මේකට අපිට වීසා කාඩ් එකවත් ඇඩ් කරන්න ඕනේ. මේ අයිටම් එක 0 විදිහට කියන්නේ total amount එක රුපියල් 0ක් විදිහට අපිට buy කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අයිටම් එක සම්පූර්ණ free. කිසිම charge එකක් ඇඩ් වෙන්නේ නැහැ. මම මේ විදිහින් අයිටම් කීපයක්ම දාගෙන තියෙනවා. දැන් මම මේ වීඩියෝ එක voice set කරන්න පස්සේනේ. එතකොට දැන් මම මේ විදිහින් අයිටම් 3ක් වගේ free විදිහට දාගත්තා. තවත් අයිටම් try කරන ගමන් තියෙන්නේ මේ තියෙන්නේ තෙමු එකේම free විදිහට දාගත්ත පළවෙනි අයිටම් එක. ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ ටෝටල් එක රුපියල් 0. ඒ කියන්නේ මේකට කිසි මුදලක් පේ කරලා නැහැ. මේ විදිහින් මේ අයිටම් එක ship කරලා දෙන්නේ. මට තව දවස් 14ක් ඇතුළත මේ අයිටම් එක හම්බෙන්න පුළුවන්. එතකොට දැන් මේ අයිටම් එක ගැන කිව්වොත් මේ අයිටම් එක ලංකාවේ මුදලින් රුපියල් 3,000ක් වෙනවා. එතකොට දැන් මේ අයිටම් එක මම කීයක්වත් පේ කරන්නේ නැතුවනේ ගත්තේ. මම ඔයාලා බලන්න ඇති කොහොමද free විදිහට අයිටම් එක buy කරගන්නේ කියලා. ඔයාලට ඕනෙම අයිටම් එකක් මේ විදිහට free buy කරගන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ app එක ප්‍රොමෝට් කරන්න ඕනේ. තෙමු එකේ මේ ඔප එකක් දීලා තියෙන තෙමු app එක ප්‍රොමෝට් කරගන්න. තෙමු සයිට් එකේ ගොඩක්ම තියෙන ඩ්‍රෙස්. එතකොට ඊට අමතරව shoes, එතකොට මියාගේ remote control car, ඒ වගේම තව ගොඩක් වටින item මේකේ තියෙනවා. ඔයාලට පේන්නේ නැති මේකේ total එක පෙන්නන රුපියල් 0ක් විදියට. ඒ කියන්නේ ඔයාලට මේ ඕනම item එකක් රුපියල් 0. ඒ කියන්නේ කිසි මුද්‍රක් pay කරන්න නැතුව buy කරගන්න පුළුවන්. හැබැයි ඔයාලට මේ app එක ප්‍රොමෝට් කරන්න යනවා. කොහොමද ප්‍රොමෝට් කරන්නේ? මම ඒක ගැන කෙටියෙන් පැහැදිලි කරන්නම්. මේ වීඩියෝට කලින් අප්ලෝඩ් කරලා තියෙන වීඩියෝ එකත් තෙමු app එකේ මේ විදිහට free item දාගන්න විදිය ගැන. ඒ වීඩියෝ එක තියෙන හින්දා මම මේ වීඩියෝ එකෙන් කෙටියෙන් තමයි ඔයාලට පැහැදිලි කරලා දෙන්නේ. ඔයාලට අපේ තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ තියෙන මම free විදිහට buy කරගත්ත එක item එකක්. දැන් ඔයාලට ගැටලුවක් ඇති මේකට tax එකක් අදිනවා ඒ වගේම ඉතින් delete නම් නැවත charge එකක් ඇඩ් වෙනවා මේකේ ගැටලුවක් ඇති. නෑ කිසිම charge එකක් නැවත ඇඩ් වෙන්නේ නෑ. ඒ වගේම tax වලට ඇඩ් වෙන්නෙත් නෑ. මේ chance එක මිස් කරගන්න එපා. මොකද ඔයාලට free විදියට ඕනෙම item එකක් buy කරගන්න පුළුවන්. දැන් මම ඔයාලට කලින් පෙන්නනවානේ. මේකේ දැන් මම order කරගෙන තියෙන්නේ camping tent එකක්. හැබැයි ඔයාලට මෙතනදී ඕනෙම item එකක් buy කරගන්න පුළුවන්. තෙමු app එක කියන්නේ ගොඩක් girls ලට අවශ්‍ය item තියෙන app එකක්. මොකද ගොඩක් ඇඳුම් තියෙනවා. ladies ඇඳුම් තමයි ගොඩක්ම තියෙන්නේ. ලංකාවේ නැති ලස්සන design තියෙන ඇඳුම් ගොඩක් තියෙනවා. ඒ වගේම boys ලට අවශ්‍ය වෙන dress එහෙමත් ඒ වගේම ගොඩක් ටොයිස් වර්ග මියගේ ඕනම දෙයක් තෙමු app එකෙන් අපිට buy කරගන්න පුළුවන්. shoes එහෙමත් ගොඩක් අඩුවට මේක buy කරගන්න පුළුවන්. දැන් මේ app එකෙන් අපිට free විදියට buy කරගන්න පුළුවන්. දැන් ඔයාලට පේනවානේ මෙතන total එක පේන රුපියල් 0යි. ඒ කියන්නේ මට මේ item එකට රුපියලක්වත් pay කරන්න අවශ්‍ය වෙලා නැහැ. මම දැන් ඔයාලට කියලා දෙන්නම් කොහොමද තෙමු app එක හරහා මේ විදියට free item buy කරගන්න කියලා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ තෙමු app එක තියෙනවා නම් data clear කරන්න යන්න එපා. ඔය account එකෙන් try කරන්න. එහෙම නැත්නම් ඔයාලට මේ විදිහින් තෙමු app එක නැත්තම් Play Store එකට ගිහලා තෙමු app එක download කරගන්න. එහෙම නැත්නම් iPhone එකක් තියෙනවා නම් App Store එකෙන් තෙමු app එක download කරගන්න. download කරලා open කරගන්න එපා. මම link එකක් දාලා තියෙනවා description එකේ. ඒ වගේම comment එකත් උඩින් pin කරලා තියෙනවා. ඒ link එක උඩ click කරන්න. ඊට පස්සේ ඔයගේ තෙමු app එක open වෙනවානේ. අන්න ඊට පස්සේ ඔය account එක create කරගන්න ඕනේ. ඔයාට එන්නේ account එක create කරගද්දී Google account එකක් දීලා account එක create කරගන්න පුළුවන්. එහෙම නැත්නම් number එකක් දීලා උනොත් account එක create කරගන්න පුළුවන්. account එකක් හදාගන්න විදිය තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නා නම් මට WhatsApp message එකක් දාන්න. link එකට click කරාම දැන් ඔයාලට account එකක් create කරගන්න. account එකක් create කරගත්ත පස්සේ මේ විදියට free item තියෙන page එකට ගියේ නැත්තම් නැවතත් link එකට click කරලා මේ page එකට යන්න. දැන් ඔයා මෙතනදී කැමති item එකක් තෝරගන්න. දැන් මෙතන රුපියලක්වත් අවශ්‍ය වෙන්නේ pay කරන්න. මෙතන පල්ලෙහාට යද්දින්නම ගොඩක් වටින item තියෙන්නේ. ඔයා මෙතනදී ඔයාලට කැමති එක item එකක් තෝරගන්න. සමහර account වලට item දෙකක් එහෙම item තුනක් buy කරගන්න පුළුවන්. ඒ තුනටම කිසිම charge එකක් ඇඩ් වෙන්නේ නැහැ. කියන්නේ free විදියට තමයි buy කරගන්න පුළුවන්. හැබැයි ගොඩක් account වලට ඉන්නේ එක item එක free විදියට buy කරගන්න පුළුවන්. ඒ item එක buy කරගත්තාට පස්සේ තමයි නැවත අපිට free විදියට නැවත item එක දාගන්න පුළුවන් වෙන්නේ. දැන් මගේ මේ account එකට item දෙකක් free විදියට buy කරගන්න පුළුවන්. දැන් මම item දෙක select කරගෙන තියෙන්නේ. ඔයාගෙත් account එකට එන item ප්‍රමාණය අනුව item select කරගන්න ඕනේ. item ටික select කරගත්තාම මේ විදියට ad එක play වෙනවා. ඔයාට බලා ගන්න පුළුවන් ඩොලර්ස් වලින් අඩු වෙනවා. ඒ කියන්නේ මේ item එකේ total එක අඩු වෙවි යනවා. මෙතනදී මේ ad වල skip කරන්න යන්න එපා. ad ටික play වෙලා ඉවරනකම් ඔයාලා බලන් ඉන්න. මේක දැන් ඔටෝම තමයි යන්නේ. ඒ අතරදී ඔයාලට select කරන්නත් මෙයාගේ නේද? දැන් ඔයාලා දැක්කනේ. මෙතන මට box තුනක් ආයතනෙ select කරාට පස්සේ නැවතත් ඩොලර්ස් ගණක් අඩු වෙනවා. මේ විදිහට අපි item එකේ total එක බිඳුව කරගන්න ඕනේ.
බින්දුව කරගත්තාම තමයි අපිට මේ අයිටම් එක කිසි මුදලක් පේ කරන්න නැතුව බයි කරගන්න පුළුවන් chance එකක් හැදෙන්නේ. ඔයාලා දකින්න තිනේ මේ අයිටම් එකේ ටෝටල් amount එක $13ක් වගේ වුණා. හැබැයි තෙමුවකෙම අපේ මේ amount එක අඩු කරලා දීලා දිනවා. දැන් මගේ amount එක පෙන්නන $4ක් විදියට. මෙතන මේ පෙන්නන $4ක් මම කම්ප්ලීට් කරගත්තා. මේ කියන්නේ මේකත් 0 කරගත්තාම මට පුළුවන් මේ අයිටම් දෙකම ෆ්‍රී විදියට බයි කරගන්න. ඔයත් මෙතනදී සිලෙක්ට් කරගන්න ඕනෙම අයිටම් එකක් තෙමුවකෙම අඩු කරලා දෙනවා. ඊට පස්සේ පොඩි ගණක කියන්නේ සාමාන්‍ය අයිටම් එකෙන් 130ක් විතර තමයි ඔයා හොයාගන්න ඕනේ. කොහොමද 130 හොයාගන්නේ? ඔයාලට කරන්න තියෙන මේක ෂෙයා කරන්න. ෂෙයා කරන්නේ කොහොමද? මෙතන මේ පෙන්නා නිල් පාට බටන් එක මේක ක්ලික් කරලා ඔයාලට WhatsApp එකෙන් හරි එහෙම නැත්නම් link එක copy කරලා හරි ඔයාගේ යාළුවන්ට මේක ෂෙයා කරන්න ඕන. හැබැයි එයාලා මීට කලින් තෙමු app එක download කරලා තියෙන්න බෑ. download කරලා තිබ්බොත් මේ විදියට එයාලගේ referral link එක ගන්න නැහැ කියලා වැටෙනවා. එයාලා මීට කලින් තෙමු app එක download කරලා තිබ්බේ නැත්තම් එයාගේ referral එක complete විදියට වැටෙන. එතකොට complete විදියට වැටුණා කියන්නේ අපේ total amount එකෙන් අරගන්න අඩු වෙනවා. ඒ විදිහට ඔයාලා සාමාන්‍ය referral 8ක් වගේ හදා ගන්න ඕනේ. සමහර අයට referral 12ක් වගේ හදා ගන්න ඕනේ. ඒක එක්කෙනාට වෙනස් වෙනවා. try කරලා බලන්න. referral කෙනෙක් හදනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයිනේ. මේ විදිහට share කරලා මේ total amount එක 0 කරගත්තම ඔයාලට පුළුවන් මේ item එක free විදිහට buy කරගන්න. ඔය item එක select කරගෙන ඒ link එක WhatsApp status එකක් දැම්මොත් එහෙම නැත්නම් ඔය ඉන්න group වල share කරොත් ඔයාලට අනිවාර්යෙන්ම referral ටික complete කරගන්න පුළුවන්. එයාට කිසි මුදලක් pay කරන්න නැතුව item free විදිහට buy කරගන්න පුළුවන් chance එකක් හැදෙනවා.